ඉතින් හැමෝටම ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමින් ප්‍රසිද්ධ පුදුබිමකට තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ යක්කල ඓතිහාසික පිළිකුත්තු රජමහා විහාරයට ආසන්නව තමයි මේ මාලිගාත් යන රජමහා විහාරය පිහිටලා තියෙන්නේ. ජනප්‍රවාදයන්ට අනුව මෙම ස්ථානය වළගම්බා රජු සතුරන්ගෙන් බේරී සැඟවී සිටි තවත් ආරක්ෂිත ස්ථානයක් බව පවසනවා. පසුව සීතාවක මායා දුන්නේ රජු සහ පළමු වන රාජසිංහ රජුද යුද්ධ සමයන්හිදී මෙම ස්ථානයේ උපක්‍රමශීලී බලකොටුවක් ලෙස භාවිතා කර ඇති බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ස්වාභාවික ගල් පර්වත ලෙන් බහුල මනරම් කඳු පරිසරයක මෙම විහාරස්ථානය පිහිටලා තියෙන්නේ. මේ කටාරම් ගෙටු පැරණි ලෙන් සමූහයක්ද අපිට දැක ගන්නට පුළුවන්. එහෙනම් යමු අපි ඉස්සරහටම. ඔන්න ඉතින් දැන් අපි පන්සලේ පූජාවන් අවසන් කරලා පඳුමුරට යන්න හදන්නේ. මෙතන ඉඳන් කඩ කීපයක්ම තිබෙනවා ඉහළට යන විට. පොඩි අයත් ආසයි මේව දැක්කාම ඒගොල්ලන් දැන් කනවා අද මඤ්ඤොක්ක කණ්ඩාසයි තිල මඤ්ඤොක්ක කනවා. ඒ මෙතන තියෙනවා අඹ අච්චාරු දාලා පෑන් කේක්, ලැවරියා, රොටි ඒ වගේම පිරිසුදුකමට තියෙනවා මේවා මෙතන. මෙතන ඉඳන් ඉහළට යන විට ඔබට ස්වාභාවික ගල් පර්වත සහ ලෙන් ගුහා බහුල මනරම් කඳු පරිසරයක් දැක ගන්න පුළුවන්. මෙහි කටාරම් කිටු පැරණි ලෙන් සමූහයක්ද දැක ගන්න පුළුවන්. යාළුවනේ ඔයාලත් අම්මලත් එක්ක වෙලා බලන්න මෙතන හරි ලස්සනයි. ඉතාමත් පටු සහ බෑවුම් සහිත පේ ගැටවල් සහ යකඩ වැටවල් ආධාරයෙන් පර්වතයේ ඉහළට නැගිය හැකි අතර පර්වතයේ මුදුනේ කුඩා සුදු පැහැති චෛත්‍යයක් සහ බෝධීන් වහන්සේ නමක් වැඩ සිටිනවා. අපි දැන් කඳු මුදුනට ළඟා වෙලා තියෙන්නේ. මේ කඳු මුදුනට ආවට පස්සේ අංශක 360ක් ඉතාම අලංකාර දර්ශනයක් දැක ගන්න පුළුවන්.
අදත් අපි සමග රැඳී සිටි ඔයාලට ගොඩාක් ස්තුතියි. එම අපේ වීඩියෝ සමග රැඳී ඉන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.